video පටන් ගත්ත ගමන් කොල්ලා බුදි. Hello guys, welcome back to my channel. ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරන් වෙලා දිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ගොඩක් අය රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඉතින් කමෙන්ට් දැම්මා සෙට් එකම මේ වීඩියෝ ගෙනාම මචං මම මොකද ගොඩක් ලයිව් ස්ට්‍රීමර්ස් ලාට රිවිව් කරනවා ඔයගොල්ලෝ දැකලා දෙන. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ ගොඩක් අය ඉල්ලීම මත ගෙනාවු වීඩියෝ එකක්. ඉතින් ඒකින්ද වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේක හැමෝම ස්ටේටස් පාරක් දාලා share කරමු. ඉතින් group වලට share කරමු. හැමෝම support එක දෙන්න. මොකද guys channel එකට ලොකු strike එකක් ඇදලා තියෙන. දැන් views එන්නේ නැහැ. පොඩ්ඩක් කට්ටිය අතරට වීඩියෝ එක යනවා අඩුයි. notification යන්නෙත් නැහැ. ඉතින් ඒකෙන්ද අනිවාර්යෙන් share කරලා support එකක් දෙන්න guys. ලොකු උදව්වක්. ඉතින් අපි යමු වැඩි කතා නැතුව අද අපේ වීඩියෝ එකට. hello යාළුවනේ. ඉතින් ඔන්න ඉන්නවා අපේ live streamer. ඉතින් මෙයා තමයි ඕගොල්ලෝ මෙච්චර කාලෙ රික්වෙස්ට් කර රියැක්ට් කරන්න කියපු ස්ට්‍රීමර්. ඉතින් මෙයාගේ එදා සහ අද අපි ගමු වීඩියෝස් ටිකක් ගැම්මට රියැක්ට් කරන්න. ඉතින් පේන ඇති වීඩියෝ පටන් ගත්ත ගමන් කොල්ලා බුදි. ඉතින් පේන ඇති කොල්ලාගේ රැවුල් වවලා කොණ්ඩ වවලා ඉන්න සීන් එකේ ඉන්නේ. ඉතින් මෙයාගේ channel එක guys start කරලා තියෙන්නේ 2015. මම ඉතින් free fire නැති වෙන මොනවා හරි වීඩියෝස් දාලා එහෙම කරන්නේ නැති. ඉතින් මෙයාගේ guys channel එකේ මේ වෙද්දි ඒ කියන්නේ මුලින් ඉඳන් දැන් බින්දු ඉඳන් කරන් ආපු channel එකේ මේ වෙද්දි ඉන්නවා subscribers ලා 1,07,000ක් වගේ ප්‍රමාණයක්. ඉතින් මෙයාගේ FB පැත්තේ ඉන්න ගාන නෙවෙයි මම ගෙනල්ලා තියෙන්නේ Facebook පැත්ත මම ගාව ගත්තේ නැහැ. මොකද YouTube පැත්තෙන් විතරයි මම කරන්නේ. ඉතින් මෙයා YouTube එකේ වීඩියෝස් දාලා දෙනවා 431ක් live එක. ඉතින් මෙයා VBET player කෙනෙක්. ඉතින් මෙයාගේ මේ අවුරුදු 2 3 4 ඇතුලේ මෙයා achieve කරගත්තු ගොඩක් දේවල් තියෙනවා guys. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙයා Facebook එකේ මම දන්න විදිහට Facebook එකේ partner කෙනෙක්. ඉතින් මෙයා වැඩි lives දාන්නේ නැහැ guys. මේ live දාන්නෙම නැති තරම් දැන් මේ හරි අඩුවෙන් දාන්නේ. ඉතින් ඉස්සර වගේ එක දිගට දාන්නේ නැහැ. දැන් අඩුවෙන් දාන්නේ. මොකද කොල්ලා දැන් busy වෙලා ඉන්නේ. මොකද guys ඕන කෙනෙක් ගේමක් ගාද්දි busy වෙනවා. ඒතකොට තමන්ගේ තව වැඩ වැඩනවා. ඉතින් ගේමක් ගාපු චරිතය තමයි මේ ඉන්නේ. ඉතින් මෙයාගේ live එක වැඩිම views ඇවිල්ලා තින්නේ guys 2024 ඔක්තෝබර් 6 දාපු live stream එකක. ඉතින් ඒකේ videos ඇවිල්ලා videos නෙවෙයි views ඇවිල්ලා තියෙනවා 98,562ක්. ඉතින් ඇත්තටම යකෝ අපේ වීඩියෝ එකකට views මේ 1000 ගන්න පට්ටකේවත් දීලා. ඉතින් දැන් views එන්නේ නැත් තරම් strike එකකින් මේකෙන් අනිවාර්යෙන් share කරලා support එකක් දෙන්න. ඉතින් මෙයාගේ total channel එකේ total views count එක තියෙනවා guys 54,000 sorry වැටුණා 54,000ක්. හරිද? මේ 54,000 ලබ්බක් කියනවා. sorry. ඉතින් 54,000ක් තියෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මට මතක විදිහට කිව්වේ. මොකද මේ මම කොහෙවත් ලියාගෙන නැහැ මේ වීඩියෝ එක කරන්නේ. ඔළුවේ මතක තියාගෙන තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පේනති මෙයාගේ පෙනුම එහෙම කොණ්ඩේ වවලා රැවුල් වවලා සීන් එකේ ඉන්නේ. මේ අවුරුදු 2කට කලින් දාපු ස්ට්‍රීම් එකක් තමයි මම ගත්තේ. ස්ට්‍රීම් කරපු ලයිව් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙයාගේ මම හිතන්නේ මේ පළවෙනි ලයිව් එක නෙවෙයි YouTube එකේ දාපු. මෙයාගේ තව ලයිව් තියෙන්න ඕනේ මම හිතන විදිහට. ඉතින් මෙයා ඒවා ප්‍රයිවට් දාලා මොකක් හරි හේතුවක් වෙන්න ඇති. මෙයාගේ YouTube එකේ මට දැනට පෙන්නපු පරණම ලයිව් එක තමයි මේක. ඉතින් මේ විදිහට මෙයාට ස්ට්‍රීම් මේ VBET ජම්ප් වෙලා ඉවරයි. මම හිතන්නේ මෙයා Facebook පැත්තෙන් තමයි VBET ඇප්ලයි කරන්න නම් ඇත්තේ. ඉතින් ඒක මට හරියටම මීටර් නැහැ. මොකද මම අවුරුදු 2ක් ගේම් එකේ ඉඳියේ නැහැ. ඉතින් අවුරුදු 2ක් විතර ගේම් එක ප්ලේ කරේම නැති තරම්. ඉතින් මෙන්න තියෙනවා මාස්ටර්ගේ අන්තිම ලයිව් එක. ඉතින් මේක ඇවිල්ලා පේන ඇති ඔයාලට වෙනමම quality එකක් තියෙන්නේ. ඉතින් මෙයාට මේ වෙද්දී මෙයා ඕක මේ එයාට ආව gift එක review කරනවා. ඒ කියන්නේ මෙයාලට VBET නේ event එකක් ආවම ඒක කලින් මෙයාලට එවනවා. හරිද? ඉතින් මගේ ලොකු ටාගට් එකක් තියෙනවා. කවදාද දවසක VBET එකක් ගන්න. ඉතින් try කරමු. අපි ඉස්සරහට live වෙනවා. අනිවාර්යෙන් live වලට set වෙන්න gift හම්බෙනවා නිකන් නෙමෙයි. ඉතින් පේන ඇති මෙයාගේ මේ face එක කියන්නේ face cam එක දාලා ඒ කියන්නේ quality අර green screen නැතුව මෙයා කරන්නේ මේක මේ background එක superior ආදලා මෙයාගේ ඒ සේරම quality එකම තියෙනවා. ඉතින් cam එක ඒ වගේම effect එකකුත් දාලා ඉතින් රැවුලක් කපලා ඉතින් මගේ කලින් videos වල ඉඳපු බිල්ලා සඳු හැමෝම රැවුල් කපලා ඉඳී මුල මේ අන්තිමට රැවුල් වවලා. ඉතින් මේකේ මෙයා ඒ අනිත් පැත්ත රැවුල් වවලා ඉඳලා දැන් තමයි රැවුල් කපලා තියෙන්නේ. ඉතින් මම දන්න විදිහට මෙයා ඉන්නේ ලංකාවේ නෙවෙයි. ඉතින් මෙයාගේ ඇත්ත නම දන්න අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් බලමු රියල් ෆෑන්ස්ලා කවුද ඉන්නේ. මගේ වීඩියෝස් රික්වෙස්ට් කරානේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මාස්ටර්ගේ ඇත්ත නම. ඉතින් මේ විදිහට මෙයා සුපිරිම quality එකක් තියෙන අතරම එකම quality එකෙන් මම වීඩියෝස් දෙකම ඩවුන්ලෝඩ් කරේ අඩු කරලා නැහැ. ඕගොල්ලන්ට උනත් ගිහිල්ලා බලන්න පුළුවන් සැකන. පේනද ඇත්තටම
මෙයා මාරම ගේමක් ගහපු චරිතයක් තමයි. ඉතින් දැන් මෙයා වීඩියෝස් දාන්නේ නැහැ guys. ලයිව් වෙන්නේ නැහැ, අඩුවෙන් එන්නේ, එනවා නැත්te නැහැ. ඉතින් අඩුවෙන් එන්නේ. ඒ වගේම guys මෙයාගේ concept එකක් හැදුනා අන්තිමට 1 vs 4 1 vs 6 වැඩෝ. ඉතින් ඒ අතර hackers තින්දියා පැනල් ගහනමුත් තින්දියා. ඒ වුණාට ඒගොල්ලෝ කපලා මෙයා වැඩොන් උඩට ගත්තා. ඉතින් ඉස්සර වැඩොන් උඩට ගත්ත player කෙනෙක් ඉඳී player නෙවෙයි YouTuber කෙනෙක් ඉඳී පබ්බා gaming with පබ්බා කට්ටියම දන්නා. ඉතින් මන්නම් පට්ටරම කැමති චරිතයක් තමයි පබ්බා. ඉතින් දැන් පබ්බා නැහැ, වීඩියෝස් දාන්නේ නැහැ. එයාගේ channel එකත් hack වෙලා මොකක් හරි scene එකක් වෙලා. ඉතින් පබ්බායගෙන් පස්සේ මම දැකපු ප්ලේයර්ස්ලා උඩට ගත්ත සුපිරිම චරිතයක් තමයි මාස්ටර් කියන්නේ. ඉතින් මාස්ටර් ගැන හිතන දේ ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ කරද්දි ගොඩක් අසනීප වෙලා ඉන්නේ. මේ හතර වටේ වෛරස් එකක් යනවා. මට ඒක ආයෙ හැදුණා. පුදුම කරුණක් තියෙන්නේ. හොඳ වෙලා ටික කාලයක් ඇද්දී ආයෙ හැදුණා. ඉතින් හැමෝම සපෝට් එකක් දෙන්න guys. කලින් කිව්වා වගේ ස්ට්‍රයික් එකක් ඇවිල්ලා තියෙන channel එකට. ඒකෙන් අනිවාර්යෙන් මේක හැමෝම ස්ටේටස් දාලා ෂෙයා කරන්න. ඉතින් අපි giveaway එකක් යනවා. giveaway එකට set වුණ නැත්නම් set වෙන්න. ඒ වීඩියෝ එක thumbnail එක තමයි මම මෙතනින් දාලා තියෙන්නේ. ඒකත් එක්කම තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඔයා diamond top up කරන කෙනෙක් නම් අපේ diamond store එකෙන් top up කරගන්න පුළුවන්. easy cash සහ bank payment method එක හරහා ඔයගොල්ලන්ට සල්ලි දාලා top up කරගන්න පුළුවන්. ඉතින් WhatsApp number එක මම පල්ලෙහා description එකේ දාලා දෙන්නම්. අපිට message එකක් දාන්න. අපේ WhatsApp channel එක තියෙනවා. ඒක follow කරලා ඒකට set වෙන්න. ඒකේ update share දෙනවා. ඒකේ giveaways දෙනවා මතන් සෑහෙන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඉතින් අද මේ වීඩියෝ මම නවත්තනවා. හැමෝටම සුබ දවසක්. මාස්ටර් ගැන හිතන දේ යටි කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට ඊළඟට ඕනි වීඩියෝ මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න.